ඔන්න ඉතින් දවසේ දෙවෙනි වීඩියෝ එක පැල යවන වීඩියෝ හරිම කලාතුරකින් ගේන්නේ. මොකද පැල ගලෙව්වහම මාරු වෙයි කියන බයට මම වීඩියෝ හරිම අඩුවෙන් තමයි ගේන්නේ. මොකද මම වැඩිපුර සේල් කරන්නේ පොඩි පැල නිසා. ලොකු ඉල්ලුමක් හැදිලා තියෙනවා. ඉතින් පොඩි පැල ගන්න ගොඩක් අය පුරුදු වෙලා තියෙනවා. ඉතින් මේක පොඩ්ඩක් විශේෂ පැකේජ් එකක්. මේක මුලින්ම ඉල්ලපු කෙනා දවස් 3-4ක්ම ඉල්ලලා තියන්න කිව්වට එයාට ගන්න බැරි වුණා. ඉතින් ඊයේ ආපහු නැවත පෙන්නුවාම ඉතින් අලුත්ම එක්කෙනෙක්, ඒ කියන්නේ මගෙන් කලින් පැල අරන් නැහැ. ඉතින් එයා මේ ටික ලස්සනට එවන්න කිව්වා. ඉතින් ඒ විදිහටම අලුත් කෙනෙක් හැමදාම ඉතින් සමාජයේ තියෙන දේවලුත් එක්ක චුට්ටක් බය වෙනවා පැල ගන්න. ඒකම දෙවන්නේ කියලා නැවත නැවත අහද්දී අතර මටත් බය හිතෙනවා. ඉතින් මේ විශ්වාසය ඒ විදිහටම තියාගෙන ඔන්න නියමටම තියනවා. මුල් ටික බලන්නකො හරි ලස්සනයි. මම මේක හොලවන්න නැතුව තියන්නම්. මොකද මුල් ටික මීඩියා එකත් එක්කම යවන්න ඕන මේ විදිහට. අලුත් කෙනෙක් එයාට මේ පැල ටික දැක්කම ආසිතන විදිහට තියෙන්න ඕන. මේ දෙක නම් මම පොට් පිටින් අරින්න තමයි හිතුවේ. දෙකක් වගේ. ලොකුවට පොට් පිටින් අරින්න අමාරුයි. ඉතින් මේ කියපු විදිහටම මේ පැකේජ් එකේ මල් එක ඒ ගස් ටික හරි ලස්සනට යන්නයි ලෑස්තිය. ඉතින් මේ ටික විශේෂයි. මේ කාඩිනල් උදේ දාපු පැල ටික මේ ටිකත් අලුත් කෙනෙක්. ඉතින් හරි ලස්සනට ඒ ටිකත් ගෙලෙව්වා. මේ බලන්නකො මුල් ටික. හරිම ලස්සනට තියෙනවා. ඉතින් උදේ දාපු පැල පැකේජ් ටික තමයි ඉතින් අද යවන්න කියලා හිතුණා. නිකන් ඊට පස්සේ ගොඩ ගැහෙන නිසා දවස ගානේ අරින්න තියෙනවා නම් හරි ලේසි. ඔය විදිහට මේ පොඩි පැල පැකේජ් එක 5000කට. එයාත් කිව්වා ලස්සනට එවන්න කියලා පැල ටික. ඒ ටිකම ගන්න අලුත් අය. මගෙන් කලින් පැල අරගෙන නැති අය. කලින් ගත්ත අය නම් දන්නවනේ ඉතින් පැලවල ස්වභාවය. ඉතින් මේ විදිහට තමයි. ඉතින් මේ වීඩියෝ එක තවත් අලුත් කෙනෙකුට දැක්කොත් ඉතින් මේ විදිහට තමයි ඔන්න පැල එවන්නේ. ඔයාලට පේනවා මේ විකුණනවා කියලා නෑ. මම මේ මීඩියා එකට හොඳට ඔස්ම කොට් දාලා මේ විදිහට මේ බලන්න. ලෝභ නැතුව ඔස්ම කොට් ටික දාපුවාම පැල ටික ලස්සනට හැදෙනවා. ඉතින් ওই විදිහට තමයි ඔයාලට පැල හම්බෙන්නේ. ඒත් එක්ක මේ තියෙන්නේ කැකුල් එක තියෙන පැකේජ් එක. දැන් මේක ඉල්ලපු කෙනා හැමදාම මගෙන් පැල ගන්න කෙනෙක්. ඉතින් ඒත් දැන් එයාට දෙන්නම් කොට මේක එයාට දෙන්න වෙන්නේ නැහැ. අර ඇන්ටි කෙනෙක් ළඟ කටු ගස්තොත්. ඉතින් කතා කරා මේක හරියන්නේ නැහැ. මං එනවා පුතේ කිව්වා. ඉතින් ඒ නංගිට මං කෝල් එකක් දාන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එක දකිද්දී එයා තේරුම් ගයි. එහෙම අවුලක් නැහැ. හරිම හොඳ කෙනෙක්. එයාට වෙන පැල ටිකක් දෙන්න හිතාගෙන මේ ඇන්ටිට මේ පැල ටික ගිහින් දෙන්න තමයි හිතුවේ. මොකද මං මේ පැත්තට යන ගමන් පොහොර ටිකක් ගන්න යනවා. ඉතින් කටුගස්කට පැත්තට. ඉතින් ওই විදිහට මේත් යන්නේ ලිවියම් ෆ්ලෑෂ් එක ඊයේ දාපු. ඉතින් මතක ඇතුව කියන්නේ ඔස්මෝ කෝඩ් ටික හොඳ ඔස්මෝ කෝඩ් පාවිච්චි කරන්න. ඔයාලට බය නැතුව මේ වගේ ලස්සනට පැල හදා ගන්න පුළුවන්. ඔයාලා දන්නවා මම ගොඩාක් කාර්යබහුලයි. ළමයි 3 දෙනෙකුත් එක්ක වැඩ ටික ඔක්කොම කරගන්න නිසා මට මේවට මේ බෙහෙත් පොහොර හරිම අඩුවෙන් මේ දාන්නෙම නැති තරම් දිලීරනාශක එහෙම මේ ටිකේ දැම්මෙම නැහැ. එකපාරක් දාන්න ඇති අර කඳු අර නාය ගියාට පස්සේ එකපාරක් දාන්න ඇති. ඉතින් හිතන්නකො මේ පැල මේ විදිහට ලස්සනට හැදෙන්නේ ඔස්මෝ කෝඩ් ටික නිසා තමයි. ඉතින් ওই විදිහට ඔයාලටත් ලස්සන පැල ඉදිරියේදී ගන්න පුළුවන්. ඉතින් අද පොඩි ප්‍රමාණයක් නිසා ඔන්න ඔයාලට වීඩියෝ එකක් ගේන්න හිතුණා. ඉතින් හැමෝටම සුබ දවසක්.